සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාම. ඉතින් ගොඩක් කාලෙකින් කිසිම නිවේදනයක් රජයෙන් නිකුත් කරේ නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන කිසිම දෙයක් රජයෙන් මේ වෙනකන් නිකුත් කරේ නැහැ. ඉතින් ඊයේ රෑ හරියටම 9ට විතර විශේෂ නිවේදනයක් අනවුන්ස් කරලා තියෙනවා රජයෙන්. ඉතින් මෙච්චර කල් එක නිවේදනයක්වත් දාපු නැති නිසා තමයි කිසිම නිවේදනයක් ගේන්න බැරි වුණේ. ඉතින් එකපාරටම ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ නිවේදනයේ විභාගය නිකුත් කරන දිනය හරියටම ද කමිෂනර් කියන්නේ විභාග දෙපාර්තමේන්තුවේ කමිෂනර් කියලා තියෙනවා AKS ඉන්දිකා කුමාර් ලියනගේ කියන එකනා කියලා තියෙනවා කියලා තමයි මේ නිවේදනයේ සඳහන් වෙන්නේ. ඉතින් ඉස්සරහදී මැද වීඩියෝ එක මැදදී මම ඒ දවස් වලට මේකේ පෙන්නන්නම්. ඉතින් මේකේ හරියටම ඔෆිෂියල් දිනයක් සඳහන් වෙනවා. ප්‍රතිඵල නිකුත් කරන්නේ කවද ඉඳලා දවස් දෙකක් දිලා දෙනවා දවස් දෙක ඇතුළත ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඉතින් ඔයාලට ඒ දවසේ හරියටම දැන් ඔයාලට දවසක් හිතා ගන්න බෑනේ. දැන් අපේ channel එක subscribe කරලා තිබ්බොත් ඔයාලා හරියටම ප්‍රතිඵල අද රෑ නිකුත් වෙනවා නම් හරියටම ඔයාලට පැය 6කට කලින් ප්‍රතිඵල ගෙන්න ගන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකට නොමිලේ SMS එකක් මාර්ගයෙන් අපි මේක එවන්නේ. ඉතින් මේකට අපි සතයක්වත් ඔයාලගෙන් අය කරගන්න වෙන channel වල නම් අය කරගන්නවා. ඉතින් අපි මේක නොමිලේ කරන්නේ. ඉතින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් දැම්ම තප්පරයක් කරන් channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝට මතක ඇතුව like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරොත් ඔයාලට පැය 6කට කලින් ප්‍රතිඵල ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේකේ සඳහන් කරලා තියෙන දේ ඔයාලට මේක කියව ගන්න පුළුවන්. name of the examination කියලා ඔයාලගේ O level exam එක තියෙනවා. ඊළඟට duration එක තියෙනවා. ඔයාලට පෙබරවාරි 17 වෙනිදා ඉඳලා පෙබරවාරි 26 වෙනිදා වෙනකන් තමයි ඔයාලගේ විභාගය පැවැත්වුනේ. ඒ වගේම මෙන්න මෙතනත් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් result release date කියලා විභාගය නිකුත් කරන දවස මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ඔයාලට www.gazette.lk කියන සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. මම අද දවස නම් එක චෙක් කරේ නෑ මේක අයින් කරලා දීලා. ඒකේ අප්ඩේට් වුණා ගමන් මම ඔයාලට අරන් යනවා. ඉතින් ඔයාලට සයිට් එකට data කපගෙන යන්න ඕනේ නැහැ. channel එක subscribe කරලා තිබ්බොත් ඔයාලට තියෙන ලොකුම වාසියක් තමයි ඒකේ අප්ඩේට් වුණා ගමන් මම ඔයාලට notification එක මාර්ගයෙන් වීඩියෝ එකක් කරන් එනවා. ඉතින් මේක තමයි විභාගයේ සම්බන්ධව තියෙන නවතම තොරතුර. ඉතින් මේ වගේ වැදගත් සහ සත්‍ය තොරතුරු දැනගන්න දැම්ම channel එක subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව විභාග ලියුවේ යාළුවට බලන්න මේක share කරන්න. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් යටින් comment එකක් දාන්න. එහෙනම් විභාග ලියුවේ යාළුවට බලන්න මේක share කරන්න. ඔයාලට පැය 6කට කලින් ප්‍රතිඵල ගෙන්න ගන්න ඕන නම් දැම්ම channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.